හලෝ ගයිස් ඉතින් කොහොමද සාදරයෙන් පිළිගන්නවා MR Nobody YouTube channel එකට. අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ගයිස් ප්‍රොජෙක්ට් ලයින් එකෙන් හරි ස්ට්‍රීම් ටූල් එකෙන් හරි ඔය කට්ටිය ගේම් එකක් ස්ට්‍රීම් එකට ඇඩ් කරගත්තොත් ඒවා ඩවුන්ලෝඩ් කරගද්දි මෙන්න මේ එරර් එක එනවා. no internet connection හරි වෙන මොකක් හරි එරර් එකක් එන්න පුළුවන් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. මෙතන දෙන්න මේක ෆේල්ඩ් වෙනවා මේ විදිහට ෆේල්ඩ් වෙනවා. මේක ෆික්ස් කරගන්න විදිහ තමයි ගයිස් මේ අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු ගයිස් වීඩියෝ එකට. හරි ගයිස් ඔකට ඉස්රෝ මෙන්න මගේ Discord server එකට description එකේ link එක දාලා තියෙනවා. ඔකට ඉස්රෝම server එකට ආපුවාම මෙන්න මේ verify channel එක විතරයි පෙන්නන්නේ. මෙතන verify button එක click කරන්න. එතකොට තමයි ඔය කට්ටියට role එක වැටිලා අනිත් channel ඔක්කොම පෙන්නන්නේ ගන්නේ ගයිස්. ඔය කට්ටියට තව දෙයක් කියන්න තියෙනවා ගයිස්. අලුතෙන් හදන account වලට මගේ server එකට එන්න බෑ. ඒ කියන්නේ දවසක් පරණ වෙන්න ඕනේ Discord account එක. දවසක් පරණ වෙන්න ඕනේ. එතකොට තමයි ඔය කට්ටිය Discord මගේ server එකට එන්න පුළුවන්. නැත්තම් ඉන්න බෑ ගයිස්. හරි එහෙම ඔය කට්ටිය Discord එකට ආවට පස්සේ මෙතන verify button එක click කරන්න. එතකොට ඔය කට්ටිය මෙහෙම channel ටික වෙන්නනවා. ඊට පස්සේ ඔය කට්ටිය මේ යටට ඇවිල්ලා මේ තියෙන project line in කියලා ගයිස්. අන්න ඒකේ මේ project line in server එකට join වෙන්න. ඒකට join වෙලා ඔය කට්ටිය යන්න මේ announcement එකට. මේ announcement දාන්නේ කට්ටිය ගොඩක් වටින දේවල් තමයි ගයිස් announcement එක දාන්නේ error fix කරගන්න විදිහ එක එක ඒවා දානවා ගයිස්. ඒකේ තියෙනවා මෙන්න මෙතන දාලා error එක fix කරගන්න විදිහ ගයිස්. මෙන්න මෙතන දාලා තියෙනවා ඇප් එකක් ගයිස් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඔය කට්ටිය lightning drop කියලා ඇප් එකක් තියෙනවා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න මම මේක ඔල්රෙඩි ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ ගයිස් හරි ගයිස් මම මේක ඩවුන්ලෝඩ් කරගත්තා මේ තියෙන මගේ ඇප් එක ඔය කට්ටිය දැන් මේක ඕපන් කරගන්න ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ ගයිස් ඊට පස්සේ ඔය කට්ටිය කරන් තියෙන්නේ ගයිස් Steam එකට එන්න මගේ දැන් මේ Rust game එක තමයි මෙහෙම ඩවුන්ලෝඩ් වෙන්නේ නැත්තේ ගයිස් ඔය කට්ටියගේ ඩවුන්ලෝඩ් වෙන්නේ නැති ගේම් එකේ app ID එක ගන්න ඕනේ ඔය කට්ටිය app ID එක ගන්න හරිම ලේසියි ගයිස් ඔය කට්ටිය යන්න ඔය කට්ටිය browser එකට ගිහිල්ලා Steam DB කියලා search කරගන්න එතකොට එනවා මේ site එකට guys ඊට පස්සේ ඔය කට්ටිය අදාළ game එකේ නම මෙතන search කරලා enter දෙන්න එතකොට game එකට එනවා guys ඊට පස්සේ මෙතන උඩින්ම තියෙනවා guys app ID කියලා මෙන්න මේක copy කරගන්න මේක copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේක මෙතෙන්ට paste කරන්න guys app ID එක paste කරන්න ඊට පස්සේ මේක close කරලා දාන්න guys ඊට පස්සේ ඔය කට්ටිය මේ Steam එකට ඇවිල්ලා ඉන්නේ මෙන්න මෙතන go button එක ඊට පස්සේ click කරන්න guys පොඩි වෙලාවක් ඉන්න ගයිස් ඊට පස්සේ මෙතන පොඩි මේ ඩවුන්ලෝඩ් එකක් යනවා. හරි ඊට පස්සේ මෙන්න මේ දේ සක්සස්ෆුල් කියලා එනවා ගයිස්. ඊට පස්සේ ඔය කට්ටිය මෙතන try again දෙන්න. මෙන්න වැඩේ හරි ගයිස්. කිසිම කට් සීන් එකක් නැහැ. අසාගේ ඊට ඩවුන්ලෝඩ් වෙනවා. මගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක නම් මදි ගයිස්. ඒක වැඩි හිතන්න එපා. මේ දේ ඩවුන්ලෝඩ් වෙනවා මේක කරාට පස්සේ හරිම ලේසි ගයිස්. හරිම easy step එකක් තියෙන්නේ. හරි එහෙනම් guys මේ වීඩියෝ එකේ තියෙන්නේ ඔච්චරයි. subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න bell notification එකත් on කරලා තියාගන්න guys. හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.